මේ දවස්වල ගොඩක්ම හිට් වෙන කතාවක් තමයි එහෙම නැත්නම් වෛරල් වෙලා තියෙන එකක් තමයි අර මියන්මාරේ විනාශ වෙලා තියෙන පන්සල් වෙහෙර විහාර බුදු පිළිම ඒවා. සමහර ඒවල බුදු පිළිම විනාශ වෙලා නැහැ. ඒ වලට අනතුරක් වෙලා නැහැ. ඒ වැටෙන්නේ නැතුව ඒ දේවල් ඒ වගේ මේ හානි අඩු වෙලා තියෙනවා. ඉතින් සමහර ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නේ. එතකොට ගොඩක් අය කියන බුදුන් සරණ ගිය රටකටත් මෙහෙම වුණානේ කියලා. බුදුන් සරණ යන්නේ රටක් කොහොමද බුදුන් සරණ යන්නේ? එතකොට කොහොමද රටක තියෙන බඩු බහන්න බුදුන් සරණ යන්නේ? ඒ මේකක් නෑ. මේවා මිත්‍යා. එතකොට එන බේගල්. මේවා ටොම්පච. එතකොට මේ මිත්‍යා බේගල් පස්සේ ගියොත් අවසානට මොනවත් ඉතුරු වෙන්නේ නෑ මිනිසුන්ට. මේක නෙවෙයි බුදුදහමේ තියෙන්නේ. බුදුදහමේ තියෙන්නේ බුදුහාඳුරුන්ගේ සිවුර අල්ලගෙන උපන් කාලෙම හිටියත් වැඩක් නැහැ. බුදුහාඳුරුන්ගේ ඒ බුද්ධ දර්ශනය තේරුම් ගන්න නැතුව. කුද්දක නිකායේ තියෙන සූත්‍රය සංඝාටිකන්න සූත්‍රය කියලා. ඔය සංඝාටිකන්න සූත්‍රයේ මම ෆොටෝ එකක් ඊළඟට දාන්නම්. ඒ සංඝාටිකන්න සූත්‍රයේ තියෙනවා බුදුහාමුදුරුවෝ කියනවා මගේ සිවුර අල්ලගෙන ජීවිත කාලේ පුරාම හිටියත් වැඩක් නැහැ. එයා අර බුද්ධාමේ තියෙන ඒ පාත් එක ඒ ක්‍රමවේදය කරගත්තේ නැතුව. ඒතකොට අරව ඔක්කොම සංස්කෘති හදාගත්ත දේවල්. ඔය සඳකඩ පානවල් අරවා මේවා ඔය මේ පන්සල් වල තියෙන එක එක දේවල් ලොගස් බෝගස් අනම්මනම් ඕවා සංස්කෘති. ඒවා මිනිස්සුන්ගේ පැවැත්ම සඳහා හදාගත්ත දේවල්. ඒවා සාමාන්‍ය සංස්කෘති පෙරහැරවල් අලියැත්තු යන ඒවා. එතකොට චෛත්‍ය බුදු පිළිම මේවා සංස්කෘති. එතකොට මේවා බුදුහාඳුර විරුවන් පාලත් අවුරුදු ගානකට පස්සේ තමයි හැදෙන්නේ. එතකොට මේ බුදුදහම කියන්නේ මනස සිත නතර කර ගැනීම. එහෙම නැතුව මේ රටවල් සරණ යන එකවත් ඒව නෙවෙයි.